හෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බ පොල්ගෙඩිය පහ ගාලා ගන්න. තුරුවන් සන්නයි සියලුම දෙනාට ඉතින් අදත් මේ යම්කිසි විදිහකට උතුම් ගම්බාර දිවිරාජතුමයන් වහන්සේ උදෙසා පහන් ආලෝක මාලාවක් දැල්වපු දරුවන්ගේ භූමි නිවාසයකට තමයි පැමිණලා තියෙන්නේ. මේ භූමි නිවාසයේ මේ දරුවන්ට මේ පහන් ආලෝක මාලාව දැල්වන්න කියලා තිබ්බේ යම්කිසි විදිහකට දේවස්ථාන භූමියකට ගිහිල්ලා පේන මාලාවක් ඇසුවට පසුව. එහෙම නේද දරුවෝ? කොහොමද උනේ මොකද්ද කිව්වේ? අපිට කරදර වැඩි වුණා. කරදර වෙනවා. ඊට පස්සේ දැන් පිටක් තියෙනවා ගම්බාර අප්පච්චි හරි මම මහත්තයාට. ගම්බාර අප්පච්චිගේ පිටක් තියෙනවා කිව්වා මහත්තයාට. ඊපස්සේ පාන් තියන්න. පහන තියන්න කිව්වා. ඊට පස්සේ ඕගොල්ලෝ ඒ මෑණි ආවද මේ ස්ථාන භූමියට පහන කැප කරන්න නෑ ඕගොල්ලෝ විසින් පහන කැප කළාද? අපි කලේ මේ මෙතන තියන්න ඕනේ තැන පෙන්වලා දුන්නා. පෙන්වන්න දෙන්න ආවද නැත්නම් ආවා. ඇවිල්ලා බලලා මෙතනින් තමයි කුටිය හදාගන්න කියලා කිව්වා. කිව්වේ මෙතනින් කුටිය හදාගන්න කියලා. ඊට පස්සේ පහන කැප කළේවත් අඩුම ගානේ ආරාධනා කවියක්වත් ඒ කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ යාගේ අතින්. එතකොට දරුවනේ මම ඕගලන්ට කියන්න තියෙන්නේ බොහොම දෙනෙක් අද දේවාල භූමිය වලට ගියාම කියනවා ඕගලන්ට වරම් මාලාවක් තියෙනවා. ඒ වරම් මාලාවට ඉන්න ඥාතියට පහනක් කැප කරන්න කියලා පුතේ. එතකොට ඕගොල්ලන්ටත් ඒ වගේ දෙයක් තමයි මේ කියලා තියෙන්නේ. ඒත් ඒ කැප කරපු දවසේ ඉඳන් ඕගොල්ලන්ට යහපතක් ඉෂ්ට සිද්ධ වුණාද? නැත්නම් ඕගොල්ලන්ට මේ වෙනකන් කුමක්ද උනේ කියලා කියන්නේ? කරදර තමයි. එතකොට ඕගොල්ලෝ පහන් ආලෝක මාලාව පහන් තිබ්බා වැන්දා පින්දුන්න එච්චරයි. ඒකට ආරාධනා කවියක්. එතකොට ඒක කිසිම දෙයක් පිළිවෙලක් සිද්ධ වුණේ නැහැ. එතකොට ඕගොල්ලන්ට ටිකෙන් ටික කරදර වෙනවා කියලා තේරෙනකොට ඕගොල්ලන්ට හිතුන්නේ දෙයකට යම්කිසි දෙයක් කරන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ කාට හරි පැනකට ගිහින් පෙන්නන්න. පිටක් නැතිද එයාගාට අපි යනවා ආයෙ කරදර මොනවා හරි වෙනකොට. ඒකට එයා මොනවා හරි දෙයක් කරලා දෙනවා. ඒකට ආයෙ ටික දවසක් හරියනවා. ආයෙ ටික දවසක් නෑ නේද? එතකොට මම කියන්නේ දරුවනේ ඒකයි ඔයගොල්ලෝ හිතුමතේට පහන් ආලෝක මාලා කැප කරන්න එපා. මොකද හිතුමතේට පහන් ආලෝක මාලා කැප කරන්න ගියොත් වෙන්නේ කරදර පීඩා විතරයි. ජීවිතේට ආලෝකයක් ලබා ගන්නයි පහනක් පුද පූජා පවත්න්නේ. ඒ දැන් අද වෙනකොට ඒ දේ නැති වෙලා අර දෙයියන් කෙරෙහි තිබෙන භක්තියත් ඔයගොල්ලන්ගේ හිතෙන් ඈත් වෙලාද? දීපු කාල සීමා හැටියට අපිට පිහිට ලැබෙනවා නම් ලැබෙන හොඳටම ඇති. අඩුම ගානේ ගේ දොරවත් වෙනස් කිරීමක් කරගන්න බැරි වුණා නේ. කාල සීමාව ඇති. දැන් කොච්චර කාලයක්ද පහන තියලා අපච්චිට? අවුරුදු 2ක් වගේ නේ. ඔයගොල්ලෝ කීයටද පහන් ආලෝක මාලාව කැප කළේ? මුලින්ම 9:05ට කිව්වා. 9:05ට. ඒ කියන කරදර වෙදින්න ආයි 10:10. 10:10. ඒකට ඔයගොල්ලෝ මට තව දෙයක් මෙතනට ආවම දැනගන්න මට ලැබුණා. ගම්බාර දේවතාවුන් වහන්සේ වගේම සිද්ධ සෝනියන් දිවි රාජතුමයන් වහන්සේටත් පිළිම වහන්සේලා දෙන්නම ගෙනල්ලා පහන් ආලෝක මාලා කැප කරන්න උනා නොදැනුවත් කම නිසා. එහෙම නේද? එතකොට මොකද උනේ සිද්ධ සෝනියන් අපච්චි ගෙනහම මෙතනට? එතකොට මෙයාගේ තරහට ඇති වැඩි වෙනවා. යක්ෂ පැත්ත වැඩි වෙලා වගේ යක්ෂ ගාම්භීර තදයි. මෙල්ලවීමක් නෑ. ඊට පස්සේ වෙන මෑණි කෙනෙක් විසින් ඒ රූප මාරු කළා ඒ ටික මියු කළා දුන්නා. එතෙන්දී ඔයගලන්ට සෙතක් හම්බුණාද? ටික කාලයක් සෙතක් හම්බුණා කියලා කිව්වා නේද? හරි. එතකොට අපි අද මේ මොකද්ද කරන්න කියලා විරලා පොඩ්ඩක් අපි කියමු. දැන් මම මොකද්ද මාගේ ගාවට පේන බලන්න ආවම කිව්වේ මේ ටික කාලයකට පාන නවත්තන්න. පහන නවත්තන්න. ඇයි ඒක නවත්තන්න කියලා කිව්වේ? නෑ ඒකට ඇවිල්ලා තියෙනවා. වෙන අමනුෂ්‍ය බලපෑම් ඇවිල්ලා කියලා විර වෙලා දෙවියන්ට ඕනේ පින්. අපි දෙවියන්ට බෝධි පූජා මාලාව මාගේ දවස් 21ක් තියලා පහන් ආලෝක මාලාව නවත්තලා අපි මේ පින් අනුමෝදන් කරමු අප්පච්චිට. ඒ දවස් 21 ඇතුළත ඔයගලන්ට අවශ්‍යම කාරණා වුණේ මිල මුදල් නෙමේ හිතේ සැනසීම. අපි අනිවාර්යයෙන්ම ඒ හිතේ සැනසීම ලැබෙනවද නැද්ද කියලා අපි බලමු. අද මේ පහන් ආලෝක මාලාව තියෙන එක කරදර පීඩා සහිත නිසා ඉතුරු වැඩ කටයුතු කරගන්න ඕන නිසා අපි පහන් ආලෝක මාලාව తాවකාලික නවතා දැමීමක් කරනවා. ඉතින් මේ නවතා දැමීමෙන් ඔයගොල්ලෝ නිකන් ඉන්නේ නෑ. ඒ අවශ්‍ය අයට අවශ්‍ය ඕන විදිහට බෝධි පූජාව මගින් මේ පින්දහම් කරනවා. එහෙනම් ඔයා හිතන්නේ මොකද මෙතනින් එහාට
පහන් ආලෝක මාලාවක් දේවාලකින් තියන්න කිව්වොත් මේක ගොඩක් දෙනෙක් බලනවා මේ වීඩියෝ එක. එතකොට ඔයා මොකද්ද හිතන්නේ පහන් ආලෝක මාලාව ඇත්තටම කැප කරන්න ඕනේද කියව සැනින් නැත්තම් මොකද්ද කියලා පොඩි දෙයක් කියන්න බලන්න. කියන්නේ කිව්ව පළියෙටම කරන්න නරකයි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මේක අපිට සුදුසු දෙයක්ද කොහොමද මේක කරන්න ඕනේ. මේවා එකපාරට කරන්න බෑ වත් පිළිවෙත් තියෙනවා ඒ පොඩ්ඩක් පැණි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ඉතින් ඒක නිසා අපි බලමු ඉදිරියට මේ පහන් ආලෝක මාලාව නිසා මේ දරුවන්ට අපි යහපතක් අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කොහොමද මේ වැඩ කටයුතු ටික අදින් පස්සේ මේ දරුවෝ බෝධි පූජාවක් තියලා කරන්න කියලා ඉදිරියට. එදකාර හැඩකාර ප්‍රමාද කරන මනස අදුපුර පටකරන වහන්සේ දෙසා මෙතන කියන පොඩි ඔබ කප්පු දෙකක් කියන්නේ. ඔබ වහන්සේ දෙසා ස්ථාන භූමියේ පහන් ආලෝක මාලා දැල්වා නිරන්තරයෙන්ම වහන්සේගේ උදෙසා දැලින් දරුවා මේ ස්ථාන භූමියේ පහන් ආලෝක මාලාවක් කැප ගන්නට යම් කිසි ආකාරයෙන් කරදර සීමාවක් එදසදක් නෙමෙයි මේ ස්ථාන භූමියේ අමනුෂ්‍ය බලපෑමේ බල දෝෂයක් නිසා මේ ස්ථාන භූමියේ මේ පහන් ආලෝක මාලා අදපටන් මේ මොහොතකට නවත්තන්නේ. ඔබ වහන්සේ ජීවමාන වැඩ සිටිනා ඔබ වහන්සේගේ බල ප්‍රකාරයෙන් හසුරන්නා ඒ භූමි සිටීට ආශිර්වාද ගමන මාගේ උතුම් මතපුදවන අපච්චියේ හරදරයක් පීඩාවක් නොවී මේ දරුවන්ට මේ ස්ථාන භූමියේ මේ සියලු වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න ඔබ වහන්සේගේ බලය ආශිර්වාදයෙන් ලබා දිනුවටපත් කළ ඔබ වහන්සේ උදෙසා දවසක් ගානේ මේ දරුවන් විසින් බෝධි පූජා පවත්තා ඒ පින් ඔබ වහන්සේ උදෙසා අනුමෝදන් කරනවා. මේ දරුවන්ට පිහිට සිදුවනෝ දෙවනෝ තෙවනෝ සමාවන සේකම් මේ භූමියට මේ පහන් ආලෝක මාලාවට අරක් ගත්තා වූ යම්කිසි പ്രേත භූත යක්ෂ කොටස් සීමාවක් යන්නම් දිශිවමා කාලතරව කටු නාම කලමුලේ ඉරියපකාලතරක සත්‍යමා කල්තරව පරිචිකලර වගඩ කුරු පකඩිතිල සති ඉරිවමතුල පාක සත්‍යමා කල්රෝඩ පකඩතරව සත්‍යමා කලරෝඩ පචිකුලාර කඩ පකඩිතිල සති රූප කල්තරම කශරවම කලවට පිටසින් ඥාති ජනතාවුන් වහන්සේ යත්නා මේ දරුවන්ගේ සියලු වැඩ කටයුතු වලට ඔබ වහන්සේලාගේ බලය ආශිර්වාදයෙන් දෙන්න මේ මොහොත පටනක් වේ කළා හොසිදව මේ දරුවන්ට යහපතක් ඉෂ්ට සිද්ධ කර දෙන්න ඔබ වහන්සේලාගේ පීඩා ආශිර්වාද